හලොයි. එහෙනම් දැන් අපි පටන් ගමු මේ ලාස්ට් පේපර් එකේ පස්වෙනි එකට අදාළ දෙවෙනි ප්‍රශ්නේ. හරි. ඉනෝගනික් දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒ ටික ෂේප් එකේ ඩිස්කස් කරගෙන යද්දී ඒ ප්‍රශ්න ඉවර වෙයි. ඒකේ ලොකු කේස් එකක් නැහැ. සරල ප්‍රශ්න ටිකක් තමයි අහලා තියෙන්නේ. අපි ඒ ටික ෂේප් එකේ කරගෙන ඉස්සරහට යමු. ඒකේ ඉස්සලාම අපිට කියනවා මෙන්න මෙහෙම කතාවක්. පහත A සිට B දක්වා. හරි. ප්‍රශ්න ABCD ලෙස නම් කරන ලද කිසියම් මූලද්‍රව්‍ය ප්‍රමාණයකින් තමයි අහලා තියෙන්නේ. ඒතර A ගැන කියනවා. ඕකේ කෙලිම මේ A කියන මූලද්‍රව්‍ය සම්බන්ධයෙන් යන්නේ. ඊට පස්සේ B කියන මූලද්‍රව්‍ය ගැන B වලදී කියනවා. එතරයි තියෙන ඊට පස්සේ C සහ D ගැන උතන සම්බන්ධ වීමක් ඇති වෙන්නේ නැහැ. ඔව් ඒක නැහැ. එතකොට මේ A කියන මූලද්‍රව්‍යයක් ගැන කියනවා. ඒතර ඒ මූලද්‍රව්‍ය සිසිල් ජලය සමග සෙමින් ප්‍රබල නොවන ලෙස ප්‍රතික්‍රියා කරනවා. සාමාන්‍ය සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව අඩුවෙන් සිද්ධ වෙන ළමයි ලිතියම්ගේ මැග්නීසියම් වගේ එක්කෙනෙක්ගේ ඉතා අඩුවෙන් සිද්ධ වෙනවා කියලා ගන්න පුළුවන්. හරි. එතකොට දැන් සැක පිට අපිට තියාගන්න වෙන්නේ ලිතියම් සහ මැග්නීසියම්. ඊට පස්සේ කොහොමද දෙන්නගෙම ද්‍රාවණය, ඒ කියන්නේ සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා තමන්ගේ හයිඩ්‍රොක්සයිඩ් සහ H2 නේ පිට වෙන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මේ හයිඩ්‍රොක්සයිඩය හම්බෙනවා දෙන්නම ශාරීයයි. ඒ වාතයේ දහනය කළ විට සුදු පැහැති ඝනයක් සාදන අතර ඔන්න ඔතනින් ළමෙක්ගේ උත්තරේ මැග්නීසියම් බවට පත් වෙන්න පුළුවන්. වාතයේ දහනය කරද්දී සාමාන්‍යයෙන් මැග්නීසියම් උත් වාතයේ දහනය කරද්දී දැන් වාතය කියලා අපි නිකන් හරි නයිට්‍රජන් උත් සැලකුවොත් එතකොට මෙයාගේ ඔක්සයිඩ් එක හම්බෙනවා. මැග්නීසියම් ඔක්සයිඩ් කියන එක්කෙනා කොහොමත් හම්බෙන්නේ බෑ. මේක සුදු පාට ඝනයක්. මේ කියන එක්කෙනා වාතයේ දහනය කරොත් මෙතන කෙලින්ම හම්බෙන්න ඕනේ මැග්නීසියම්ගේ ඝනය. මැග්නීසියම්ගේ ඝනය. මේක සුදු පාටයි. මේක සුදු පාටයි. මෙයත් සුදු පාටයි. පැහැදිලිද? රයිට්. දැන් වෙන වැඩේ තමයි දැන් මේක තුලිත නැහැ. මෙතනට දෙයකුත් මෙතනට දෙයකුත් දාගත්තොත් වැඩේ ගොඩ. හරි. එතකොට මෙතනට 3ක් දාගත්තොත් වැඩේ ගොඩ සහ දැන් ඔයා ගන්නකො මේ ලිතියම් කියන එක්කෙනා. ලිතියම් කියන එක්කෙනත් ළමයි වාතයේ දහනය කරාම ඔක්සිජන් එක්කත් ප්‍රතික්‍රියා කරලා තමන්ගේ ඔක්සයිඩය හදයි ලිතියම් ඔක්සයිඩ් කියන එක්කෙනා. මෙතන දෙකක් දාලා මෙතන හතරක් තමයි දාගන්න වෙන්නේ. ඊට පස්සේ ලිතියම් කියන එක්කෙනා හරි නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කළාම මෙන්න මෙහෙමයක් එනවා. හරි මේවා දහනය කරලා ප්‍රතික්‍රියා කරන්න ඕනේ. ලිතියම් නයිට්‍රයිඩ් මේක රතු පාට ඝනයක්. රතු පාට ඝනයක්. අවක්ෂේපයක්. කුඩක්. මෙතනට දෙකුයි මෙතනට හයකුයි. දැන් තමයි කේස් එක. මෙයා නම් ඔය කියන එක්කෙනා. හරි. මේ කියන එක්කෙනා නම් දැන් අපිට කියන්නේ වාතය සමග දහනය කළ විට දැන් මම කියන්න යන්නේ මෙන්න මේ කියන කතන්දරේ. දැන් මෙන්න මෙතන නිකන් නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා බලන 3ට 1යි. මෙතන අනුපාතය 6ට 1යි. දැන් මෙතන මෙහෙම ගන්න එපා. වාතය සමග ප්‍රතික්‍රියාව කියද්දි මේකේ වෙනම ගන්න වෙනවා ඔක්සිජන් එක විතරක් කියලා. ඊළඟට කෙලින්ම කියනනේ නයිට්‍රජන් කියලා. එතකොට නයිට්‍රජන්ගේ වෙනම ගන්න දෙන්න. සාමාන්‍ය අපි වාතයේ දහනය කළ විට කියද්දී වාතයේ ඔක්සිජන් උත් ඉන්නවා නයිට්‍රජන් උත් ඉන්නවා. ඒ දෙන්නත් එක්කම ප්‍රතික්‍රියා කරනවා කියලා වැරදි තැනකට යන්න පුළුවන්. මොකද එහෙම වුණොත් ලිතියම් වගේ කෙනෙක් දහනය කරොත් රතු රෝස පාට එකක් තමයි හම්බෙන්නේ. රතු රෝස පාටයක් නිසා ළමයෙක් හිතනවා අනේ එතකොට මේක නෙවෙයි උත්තරේ මේක කියලා මෙතනට යන්න පුළුවන්. මම කියන්නේ එතනින් එතනට යන්න එපා. මෙන්න මේ කියන කාරණා. ඒතර වාතයේ දහනය කරද්දී ඔක්සිජන් එක්ක විතරක් ප්‍රතික්‍රියා කරනවා කියලා මේ ප්‍රශ්නේදී පමණක් ගන්න. ඊට පස්සේ නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරද්දී එහෙනම් ඔයාලට ගානට හරියට මෙනවා මෙතන උත්තරේ කවුද? ලිතියම් බව. එහෙනම් ඒ කියන මූලද්‍රව්‍ය ඔයාලට තෝරන්නේ ලිතියම්. දෙවැනි කොටස එහි සම්පූර්ණ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. එතකොට 1s2යි 2s1යි කියලා තමයි අපිට ලියන්න වෙන්නේ. තුන්වෙනි කතන්දරේ පාන්සිලු පරීක්ෂාවේදී ලබා දෙන වර්ණය සාමාන්‍යයෙන් ලිතියම් ලබා දෙන වර්ණය තමයි ක්‍රිම්සන් රතු. ක්‍රිම්සන් රතු වර්ණය තමයි දෙන්නේ. ඊළඟට වාතයේ දහනය කළ විට ලැබෙන සුදු පැහැති ඝනය A කියන එක්කෙනා. ඒතර මේක අයින් කරමු. වාතයේ දහනය කරාම හම්බෙන මෙන්න මේ සුදු පාට ඝනය මේක. එයා ලියන්න. එතකොට ඒ අදාළ ඝන ද්‍රව්‍ය මේක ලියන්න ඕනේ.
ඊට පස්සේ නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කරද්දී හැදෙන ඝනය මේක ලියන්න ඕනේ. එතකොට වැඩි ඉවරයි. පැහැදිලිද? රයිට්. ඊළඟට කියනවා ඒහි ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තිය එතකොට ලිතියම් ඉන්නේ මෙතන ඊට එහා පැත්තේ ඉන්නේ බෙරිලියම්නේ. සාමාන්‍ය බෙරිලියම්ගේ හරි 1s 2 පිරීලා 2s 1 තියෙද්දි මෙතන තියෙන්නේ 2s 2 පිරීලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔය කතන්දරේ අපි කියනවා මේ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේදී සාමාන්‍යයෙන් ඔය මේ තැන ඒ කියන්නේ 2 නැත්නම් 2a ආය ඔය ප්‍රශ්නේ එනවා මේ පහේදී. හරි. ඒතර 5 කියලා කියන්නේ 5a. ඒතකොට එතන වින්‍යාසයේ එන්නේ මෙහෙමනේ. 3p මේ np3 වගේ තැනක්නේ. ඊට පස්සේ ඕක 8ට බලපානවා. 8a වගේ තැනකට. එතන තියෙන්නේ np6 වගේ තැනක්නේ. මේ තැන් කඩලා තමයි ඉලෙක්ට්‍රෝන ගන්න ඕනේ. මෙයාලගේ ඉහළ ස්ථායීතාවයක් තියෙනවා. එතකොට මේ ඉහළ ස්ථායීතාවයක් තියෙන නිසා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට අමාරු නිසා යම් ධනාගයන් එනවා. අනිත් තැන් ඉලෙක්ට්‍රෝන පහසුවෙන් ගන්නවා. දැන් මෙයා ඉලෙක්ට්‍රෝනයක් ගන්නවා. කැමැත්තෙන් ගන්නවා. එතකොට මේ ක්‍රියාවලිය ළමයි තාප දායකයි. මේ මෙයාලගේ එන්තැල්පිය ඩෙල්ටා H ට ඍණ වෙනවා. එවිට ඍණ ගතිය වැඩි. මෙතන මෙයාගේ ධන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙතන තාප අවශෝෂක ගතියක් තියෙනවා. හරි. මේක ධන මෙතන තියෙනවා තාප අවශෝෂක ස්වභාවයක්. තාප අවශෝෂක ස්වභාවයක් තමයි තියෙන්නේ. එතකොට මේ ක්‍රියාවලි දෙකේ වෙනස එක. මේ වැඩේ කරද්දී තාප දායක ක්‍රියාවලියක් වෙද්දී එහා පැත්තේ සිද්ධ වෙන්නේ තාප අවශෝෂක ක්‍රියාවලියක්. ඒ පිළිබඳව විස්තර කරා නම් වැඩි ඉවරයි. එතකොට දෙකේ ඒ කොටස උතනින් ඉවරයි. එහෙනම් යමු අපි ඒකේ B part එකට. හරි? B කොටසට යමු. හලමයි. දැන් යමු B part එකට. B part එකේ අපිට කියන්නේ මේ P හා Q කියලා මූලද්‍රව්‍ය දෙකක් P Q එකට 4 අනුපාතයෙන් බැඳෙනවලු. අන්න එහෙම බැඳිලා ඇනායනයක් හදනවා. ඒ ඇනායනේ P කියන එක්කෙනා 3 වෙනි එකේලු ඉන්නේ. මෙයා දෙවෙනි ආවර්තයේලු ඉන්නේ. හරි? එතකොට මේ ඔක්කොම පරමාණු ක්‍රමාංකයේ 20ට අඩුයි. එතකොට සාමාන්‍යයෙන් අපි O level කාලේ සාකච්ඡා කරන එක P හි විදුරිනතාවය Q හි විදුරිනතාවය P හි විදුරිනතාවයට වඩා ඉහළ අගයක්ලු. මේක වැඩිලු. තුන්වන ආවර්තයේ ඔක්සයිඩ් අතුරින් දැන් ඇත්ත කතන්දරේ මේ මෙහෙම හැදෙද්දී සාමාන්‍ය මේ ගොනුවේ තියෙන එකක් එක්ක ඒ කියන්නේ දැන් මේක වඩා විදුත් ඍණ පරමාණු වෙද්දී මේක විදුත් ඍණ නොවන ප්‍රභේදයේ බවට පත් වෙනවා. දැන් උතන ලේසිම පොයින්ට් එක තමයි තුන්වෙනි ආවර්තයේ ඔක්සෝ අම්ල අතරින් සාමාන්‍ය තුන්වෙනි ආවර්තයේ ඔක්සෝ අම්ල හදනවා ෆොස්ෆරස් හදනවා. මෙන්න මේ වගේ එකක්. ඊට පස්සේ ආසනික් හදනවා ඔක්සෝ අම්ලයක්. මේ හරි. ඊට පස්සේ මේ පැත්තේ ආසනික් සිලිකන් හදනවා. හරි. සිලිකේට් කියලා එකක්. ඒක ප්‍රබල නෑ. ඊට පස්සේ මේ පැත්තේ ඉන්න සල්ෆර් හදනවා. සල්ෆේට් කියන එක. හරි. දැන් මෙතන ප්‍රශ්නේ වෙන්නේ ඔක්සිජන් දැන් මෙතනට වඩා ඊළඟ කතන්දරය තමයි අපිට අල්ලන්න වෙන්නේ මේ අතරින් ඉහළතම ආම්ලිකතාවයක් සහිත ඔක්සු අම්ලය හදනවලු. ඊට පස්සේ ක්ලෝරීන්ගෙන් හදනවා මෙන්න මේ කියන තත්ත්වය. මෙන්න මේ ඇනායිනින් තමයි ප්‍රබලතම එක්ක හදන්නේ. මේ පැත්තට යද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා. හරි. සල්ෆියුරික් කියන අම්ලයනේ මෙතනින් හම්බෙන්නේ. මෙතනින් හම්බෙන්නේ මේ හයිඩ්‍රජන් hypochlorite right sorry hydrogen per chlorate කියන එක. දැන් මේකේ IUPAC නාමය අතහන ඒකට කියන්නේ මොකක්ද කියලා. ඒතර ඒකේ නම perchloric acid කියලා කියන්න පුළුවන්. perchloric acid කියන එක නා ලියන්න පුළුවන්. මෙයාට වඩා සල්ෆියුරික්ට වඩා මෙයාගේ ආම්ලිකතාවය වැඩි කියලා අපිට ගන්න පුළුවන්. එතකොට අපිට කෙලින්ම මේ කතන්දරය ඉවරයක් කරන්න එනවා මෙන්න මෙහෙම සහ මේ දෙනගේ විදුලිතා දැන් මෙයාට වඩා මෙයාගේ අතර මඩුයි. දැන් එතනින් අතරම තීරණය කරන්න බෑනේ. ඔක්සිජන්ට වඩා සල්ෆර් ඉන්නේ පල්ලෙහාදී අරය වැඩි වෙලා විදුලිතාවය වැඩි වෙනවා. මෙයාගේ වැඩි වෙනවා. ඒතර එතනින් තීරණය කරන්න බෑ. හරි. ඒතකොට තීරණය කරන්න වෙන්නේ කියන්නේ ඔය කියන තැනින් තමයි. ඔව්. අය වෙන ක්‍රමයක් නෑ. හරි. මේ තුනම සැක තියාගෙන මෙයාට වඩා මෙයා ගොඩක් ප්‍රබලයි. හරි. ඔක්සිකරණකයේ වැඩි වෙද්දී ආම්ලිකතාවය වැඩි වෙනවා කියලා අරගෙන ඔය කියන එක නා තෝරන්න වෙනවා. එතකොට අපිට ඕකේ B ඇනායනය හඳුනා ගන්න කියනවා. එතකොට B කියලා කියන්නේ මෙන්න මේ කියන හයිපොක්ලෝරේට් එක.
ඒකේ ලුයිස් ව්‍යුහ අඳින්න කියනවා. ලුයිස් ව්‍යුහේ තමයි මේකේ එක ඔක්සිජන් කෙනෙක් විතරක් ඔය හයිඩ්‍රජන් එක බැඳිලා තියෙන නිසා ඔක්සෝ අම්ලය තුල තියෙන මේ කොටස නිසා ඔහොමදී අනිත් ඔක්කොම ඔක්සිජන් එක ඩබල් බොන්ඩ් බැඳිනවා. හැඩ කරලා අඳින්න යන්නේ නැහැ. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ තමයි යාගේ ලුයිස් ව්‍යුහය. දෙවෙනි කොටස. හරි. ඊට පස්සේ ඒකේ මේ අපෙන් අහනවා මෙයාගේ ඔක්සිකරණ අවස්ථාව. මෙතන ඔක්සිකරණ අවස්ථාව කෙලින්ම උපරිම ඔක්සිජන් ගානක් තියෙන ධන 7යි හදලා බලන්න. හරි. බන්ධන 7ක් හදලා තියෙනවා. එහෙනම් සංයුතාවයේ 7යි. සංයුතාවයේ 7 වෙද්දී ඕකරණ අංකය ඒකවන් ධන 7 වෙනවා. හරි ඔය තමයි කිය. ඊට පස්සේ මෙයාගේ ඔක්සෝ අම්ලය ලියන්න කියනවා මෙන්න ඔක්සෝ අම්ලය. එතකොට එයාගේ IUPAC නාමය perchloric acid කියන එක උතනින් ඉවරයක් කරලා දාන්න පුළුවන්. හරි. ඊළඟ P සාධන අනිකුත් ඔක්සෝ අම්ල සාමාන්‍ය යාගේ අනිත් අම්ල ටික තමයි HCl කියන එක කෙනා ඔක්සෝ අම්ල වෙන්නේ නැහැ. බෑට ඔක්සිජන් එක ගාන එකතු කරන්න. මෙයයි මෙන්න මේ කියන එක්කෙනයි මෙන්න මේ කියන එක්කෙනයි තමයි එයාලගේ මොකද්ද වෙන්නේ? ඔක්සෝ අම්ල බවට පත් වෙන්නේ මෙයා හැර. හරි. එහෙනම් වැඩේ අවසන්. රයිට්. ඒකේ ඇත්තටම B part එක මෙතනින් මොකක් වෙනවද? අවසන් වෙනවා. රයිට්. අපි යමු ඒකේ C part එකේ ඩිස්කෂන් එක. ඒකත් හරි ලේසි ප්‍රශ්නයක්. මම ඒකේ තර්ක ටික කියන්නම්. ඒ ටික ඔලුවට දාගත්ත ගම වැඩි ඉවරයි. පැහැදිලි? රයිට්. අපි යමු. දැන් නම් පටන් ගමු C part එක. C part එකේ අපිට ප්‍රභේද ටික දීලා තියෙන්නේ සෝඩියම් නයිට්‍රේට් එකයි සෝඩියම් තයෝසල්ෆේට් එකයි ඊට පස්සේ ඇමෝනියම් කාබනේට් එකයි ඊට පස්සේ සෝඩියම්ගේ බයිකාබනේට් එකයි ඊළඟට මැග්නීසියම්ගේ කාබනේට් එකයි කියලා තමයි අපිට දීලා තියෙන්නේ. දැන් ළමයි මේම සීන් එකක් තමයි අපිට තියෙන්නේ. අපිට කියනවා කිසියම් අවශේෂයක් ඉතිරි නොකරමින් වියෝජනය වෙනවලු A. ළමයි මේකේ තාප වියෝජනය කරද්දී කවුරුත් ඉතිරි වෙන්නේ නැත්තේ ඕකේ සෝඩියම් කාබනේට් කියන එකගේ. හරි. ඒකට හේතුව මම මේ ප්‍රතික්‍රියාවත් ලියන්නම්. සෝඩියම් නෙවෙයි මේ ඇමෝනියම් කාබනේට්. මෙතන කොහොමත් අපි සාමාන්‍යයෙන් ඔය ප්‍රධාන ඒවා තුනක් හැර අනිත් හැම එකේම හරි ඇමෝනියයි ඒක තුල ඉන්න ආම්ලික කොටස එළියට එනවනේ. හරි. රත් කරද්දි ළමයි මෙයා ගෑස්ට්‍රික විදියට එළියට එද්දී මේක අස්ථායි. හරි. අස්ථායි නිසා මේකේ වියෝජනය වෙන්නේ ඇමෝනියා සහ මෙයා තවදුරටත් විඝටනය වෙනවා. මෙයා විඝටනය වෙනවා ජලය සහ කාබන් ඩයොක්සයිඩ් බව. එතකොට මෙතන ජලයත් ගෑස් කියලා ලියන්නම් කාබන් ඩයොක්සයිඩ් ඒ ඔක්කොම පිටයි. ඒතර මෙතනට දෙකක් දැම්මොත් ප්‍රතික්‍රියාව රසායනිකව තුලිතයි. එහෙනම් මේ කියන සිද්ධිය තමයි අපිට ගන්න වෙන්නේ තුනක්. මෙයාගේ මේ පවතින අස්ථායීතාවය තමයි මෙහෙම කොටස් තුනක් ලබා දෙන. ඕකේ තුනක් දෙන එකම එක කොටසයි ඉන්නේ. හරි. කෑලි තුනක් දෙන මේ කියන සෙට් එකේ ඔය එක්කෙනා විතරයි. B part එකට යන්න. ද්විභාෂික ප්‍රබල අම්ලයක් හා වායු කොහොමත් මේකේ මේ ඇමෝනියයි එහා පැත්තෙන් අම්ලය හම්බෙන්නේ ප්‍රබල අම්ලයකට ඕකේ ඉන්නේ බං සල්ෆියුරික්. ඒ කියන්නේ මෙතන ඉන්න ඕනේ ඇමෝනියම් සල්ෆේට් කියන එක්කෙනා. හරි. කෙලින්ම ඇමෝනියා දීලා හරි. ඊට අමතරව අපිට මෙතනින් හම්බෙනවා කවුද? සල්ෆියුරික් කියන එක්කෙනා. මේ තමයි කතාව. ඊළඟට C part එක ගත්තොත් එහෙම C වලදී කියන්නේ සුදු පැහැති ඝනයක් දෙනවලු අවර්ණ නිර්ගන්ධ ද්විපරමාණුක වායුවක් යවනවලු. ඒතර ඒ වායුවට බහුරූපී අවස්ථා තියෙනවලු. ඒක අනිවාර්යෙන් ළමයි ද්විපරමාණුක එක්කෙනෙක්ට බහුරූපී ආකාර තියෙන ක්‍රමයක් අපි කිව්වොත් එහෙම ඒක තියෙන්නේ මේ ඔක්සිජන්ගේ. ඔක්සිජන්ගේ තියෙනවා O2 ඩයිऑක්සයිඩ් සහ ට්‍රයිऑක්සයිඩ් කියන එක්කෙනා. මෙතන ඩයිऑක්සයිඩ් එක තමයි හම්බෙන්නේ. ට්‍රයිऑක්සයිඩ් කියන්නේ ඕසෝන්. එහෙනම් ඔය තමයි කතන්දරේ C. ඒතකොට D ගැන කතා කරොත් එහෙම මේක ලස්සන කෑල්ලක්. හරි. දැන් උතන දෙන්නයි ඉන්නේ. දෙන්නගෙන් අපිට තෝරන්න වෙනවා. මෙන්න මෙතන අපිට තෝරන්න වෙනවා. මෙයා රත් කරනවා. රත් කරද්දී මේකට මම මැග්නීසියම් කාබනේට් අරගෙන තාප වියෝජනය කරලා පෙන්නන්නම්. මෙතන රයිට් කෙලින්ම අපිට කියනවා ඝනයක් අවශ්‍ය වෙනවා. කියන්නේ කොහොමත් එයාගේ ඔක්සයිඩ් එකනේ හම්බෙන්න ඕනේ. ඊට අමතරව මෙතනින් හම්බෙන්න කවුද? කාබන් ඩයොක්සයිඩ් කියන එක්කෙනා හම්බෙන්න ඕනේ. මෙම වායුව රයිට් අධික පීඩනයක් යටතේ වලදනවා මේක අධික පීඩනයක් යටතේ මොනා කරන්න පුළුවන්ද?
වියලි අයිස් සොලිඩ් එක කරන්න පුළුවන්. වියලි අයිස් බවට පත් කරන්න පුළුවන්. එහෙනම් වියලි අයිස් බවට පත් කරලා හරි ඕක නැවත කාමරුෂ්‍යත්වයට පත් වෙන්න දුන්නොත් සාමාන්‍යයෙන් ඝනයක් සොලිඩ් වෙලා නිතින් ඊළඟ භෞතික අවස්ථාව ලික්විඩ්නේ. ලික්විඩ් වෙන්නේ නැතුව මෙතනට එනවා. ඒ කියන්නේ ඒක මොනවා වෙනවද? ඌර්ධව පාතනය වෙනවා. එහෙනම් ඌර්ධව පාතනය වෙනවා කියන කතන්දරත් එක්ක එහෙනම් අපිට උතන ගන්න වෙන්නේ කාබන් ඩයොක්සයිඩ් තමයි. දැන් ඊළඟ එක E කියන එක ළමයිට පොඩි අවුලක් එනවා. සාමාන්‍යයෙන් සෝඩියම් බයිකාබනේට් තාපයෝජනය කළොත් එතනින් හම්බෙන්න ඕනේ මෙහෙමනේ සෝඩියම් කාබනේට් එකයි. ඊට පස්සේ ඔතනින් හම්බෙන්න ඕනේ කාබන් ඩයොක්සයිඩුයි ජලයයිනේ. දැන් මෙතන ඔතන කියනවා මේ ලෙඩ් කෝබෝල්ට් ක්ලෝරයිඩ් වලින් පෙඟ වූ පෙරහන් කඩදාසියක් අල්ලනවලු. එතකොට ඒ අදාළ පත්‍රය රෝස පාට වෙනවලු. රෝස පාට වෙන්න බෑ මේකේ ඉන්න ඔය කෝබෝල්ට් ජලයත් එක්ක එයාගේ හෙක්සා එක්ව එක හදන්න පුළුවන්. ඒතකොට මේ හෙක්සා එක්ව එක බං රෝස පාටයි. එතකොට මෙතනින් පිට වෙන ජලය මෙන්න මෙයාට සම්බන්ධ වෙලා තමයි ඔය රෝස පාට දෙන්නේ. පැහැදිලිද? එතකොට ඒ කතන්දරෙත් එක අපිට තෝරන්න වෙන්නේ මේක මේකෙන් පොඩි සැකයක් තියෙනවා. සැකේ නැති කරගන්න. එතකොට කෙලින්ම අර මේ යාගේ හෙක්සා එක්ව එක හදනවා. ඒතකොට තමයි ඒ ප්‍රශ්නේ සහ ඒ ප්‍රශ්නෙට පිළිතුරු පැහැදිලි කිරීම මම හිතනවා කතන්දරේ තේරෙන්න ඇති කියලා. රයිට්. අපි එහෙනම් මේ කතන්දරේ ඉවර කළා. රයිට්. අවසන් ප්‍රශ්න කීපයට යමු ඩිස්කෂන් එකේ. හරි.